දැන් ඔයා 2027 කෙනෙක් නම් ඔයා ඉන්නේ දැන් මෙන්න මේ වගේ හරියක. 2027 ළමයින් කියන්නේ තව හරියටම අවුරුද්දක් වගේ තියෙන ඔයාට සිලබස් එක ඉවර කරගෙන පාඩම් ටික කරගෙන විභාගෙට ලෑස්ති වෙන්න. දැන් ඔයා මේ හරිය ඉන්නවා කියන එකේ ප්‍රශ්නයක් නෑ. ඔයාට මෙතෙන් එන්න වෙනවා එකපාර. මේ මෙහෙම වැඩ. තමන්ගේ එක්සෑම් එක තමන්ගේ අනාගතය වෙනුවෙන් නම් මේක ආයෝජනයක් විදිහට දකිනවා නම් කෙනෙක්. අන් ඒ වගේ කාලයක් තමයි යොදවන්න පුළුවන්. යම් කෙනෙකුට කාලය නෑ කියනවා නම් ඒක තමන්ගේ අඩුපාඩුවක්. තේරුම් ගන්න හරිද? හැම මනුස්සයාටම තම තමන්ගේ හැමෝටම කාලය දෙනවා. මට කාලය හොයාගන්න පුළුවන් නම් ඔයාට කාලය හොයාගන්න බෑ කියන එක උත්තරයක් නෙවෙයි. ඔයා බයෝ වගේ සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්නේ කොහොමද? බයෝ කිසිම දෙයක් බයෝ වල කිසිම දෙයක් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔක්කොම තර්ක වලින් ගන්න පුළුවන් අවබෝධ කරගත්තට පස්සේ. පාට පෑන් දෙක තුනක් පොඩ්ඩක් පාවිච්චි කරලා නෝට් එකක් තමන්ගෙම හදාගන්න. ඒක විභාගෙට යනකොට මාර ඉෆෙක්ටිව්. ඒ කියන්නේ තමන්ගේ මයින්ඩ් මැප් එක කියන්නේ මාර ඉෆෙක්ටිව් විභාගෙ ලඟ වෙනකොට තමයි ඔක. විභාගෙ ලඟ වෙනකොට අනිත් එක තමයි හැම පේපර් එකක්ම පාස් පේපර්ස් දැන් ඔයා 2027 ලියනවා කියලා හිතන්නකෝ. 2024 ලියන කෙනෙක් කියලා හිතන්නකෝ. ඉස්සරහට යන්න යන්න ඔයාලට දෙන එක්සෑම් තව තව ටෆ් වෙනවා. කියන්නේ මේ ටෆ් කෝස් එකකට තෝරගන්න පිරිසක් මේ බලන්න. එතකොට මේ වගේ පිස්සු කියලා මේ මුල් හරිය නටනට ඉන්න එපා. දැන් මේ 2027 නම් දැමුත් පරක්කුයි ඔයා. දැනටත් ඔයා ඕල්රෙඩි පරක්කු. දැන් ඔන්න දැන් අශ්ෂා පයින්ද යන්නේ. තේරෙනවද? අස්පයා නෙමෙයි අශ්ෂා පයින්ද යන්නේ. ඔයා ටක් කරලා දැන් ඉස්තාලේ වහගන්න. පැන්නොත් ඉවරයි. පැන්නොත් පැන්නම තමයි ආයෙ මේ අනේ එන්නකො කියලා ඒව කරන්න බෑ. කාලේ ගියොත් නම් ගියාම තමයි පුතා. තමන්ගේ හීනයක් තියෙනවා නම් අවංකව ඒකට වැඩ කරන්න. බාගෙට කරන්න එපා. මොටිවේට් වෙලා ඉන්න. හැම වෙලේම තමන්ට පුළුවන් කියලා හිතන්න. හරිද? බයෝ කියන්නේ විහිළුවක් නෙමෙයි. බනවත් නෙමෙයි. මේක අර මේ විහිළු හිත ඉන්න එපා. මේකේ ආතල් හොයන්න එපා. මේක ස්ට්‍රෙස් සහ සීරියස් එක්සෑම් එක. සීරියස් එක්සෑම් එකට සීරියස් විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් අමාරුයි.